කාල සීමාවෙ සිදුවෙච්ච දේවලුත් එක්ක වෙලාවකට හිතනවා නිකන් ජීවිතයේ අවසාන කාලයේද මේ ගත කරන්න කියලා. හැබැයි මේ ඒ කාල පරිච්ඡේදයේම සිදුවෙච්ච දේවල් පහු කරපු ජීවිතේ මේ නන්නත්තර වෙලා කලකිරිලා තිබුණු අවස්ථාවලදී එකටම මතක් වුණේ මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු උඹට අහුම්කම් දෙන්න බෑ ගැති අහුම්කම් දුන්න. ඒ වගේම මේ තාමත් අපි එනකම් මග බලන් ඉන්න දුක කියාගෙන ආපුවම ඔළුව අත ගන්න අම්මේ ඒකම එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේ කවමදාක්වත් දුක හිතුනේ නැද්ද? ඔළුව කැක්කුමක් මේ බඩේ කැක්කුමක් හැදුනේ නැද්ද? හැම දෙයක්ම දරාගෙන ජීවත් වුනේ කොහොමද අම්මේ ওই විදිහට? සදාකාලික නොවුණු ලෝකෙක අම්මගේ ආදරේ විතරක් කොහොමද සදාකාලික? මේ මගේ ලෝකේ පවතින්න තියෙන එකම හේතුවත් ඔයා වෙන්න. මේ මොන තරම් කැපකිරීමක් කරන්න මේ ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා අහපු හැම තැන්වලදීම මගේ ඔළුවට එකටම ආවේ අම්මා. මේ ලෝකේ තියෙන වටිනාම හොඳම දේවල් ගැන කවුරු හරි කතා කරද්දී මගේ ඔළුවට එකටම ආවේ අම්මා. අත්හරින්න බැරි එකම එක බැඳීම මේ කඳුළු කිරුණු දැසරි හිනාවක් එද්දි එකටම මතක් වුණේ අම්මා. අර දඬු උස්සලා කවුරු කොහොම ඇහුවත් ලෝකේ එකටම ආදරය කරේ කාටද කියලා මට මතක් වෙන්නේ අම්මා. මේ ප්‍රශ්න 1000ක් අපිට තියෙද්දි ඒ ප්‍රශ්න 1000ම අම්මලට තියෙද්දි ඒ ප්‍රශ්න දරාගෙන කොහොමද ඔයාලා මේ ජීවත් වෙන්නේ? මේ උඹලගේ ජීවිතවල